ડિප්‍රෙෂන් වගේ තත්ත්වවලට ළමයි එනවා කියන්නේ දැන් අර අසීමිත විදියට බලාපොරොත්තු ඉටු කරන්න බැරිනොත් මොකද්ද වෙන්නේ? කඩා වැටෙනවනේ. ඒතර අර මේ මොහොතේ ජීවත් වෙලත් නැහැ අරගත් නැතිව. කියන මේ බෝක බැලන්ස් කරගන්න නැහැ කට්ටිය. තමන්ගේ සර්කල් එක තේරුම් ගන්න නැහැනේ. තේරෙනවද? ඔක්කොටම ගන්නේ තමන්ගේ සර්කල් එක තේරුම් ගන්නවා. දැන් එහෙමත් කරගන්න බැරුව කම්පෙයාර් කරන්න ගියොත් කෙල වෙනවා. ඉවරයි. ඒ නිසා මිනිස්සු ගොඩක් විඳවනවා හේතුව දැන් අනිත් එක අධ්‍යාහ බලලා විඳවනවා. එහෙම කරන්න ගියොත් ඉවරයි. එහෙම කරන්න ගියොත් වෙන්නේ සදාකාලික අන්නේ අරූට දිනව මට නැහැනේ වගේ එකක් වෙනවා. එහෙම ඉන්නකොත් ඉවරයි. එහෙම විඳවන මගේ යාළුවෝ ඉන්නවා. මට මාර අවුල් කියන්නේ. උන් අහනවා කියන්නේ මාත් ඒ පෞද්ගලිකව කතා කරනවානේ. සමහර කට්ටිය ඕපන්. මේ අපේ වයසට තියෙන ළමයි ප්‍රශ්න කියන්නේ සමහර කෙලින්ම ඩිරෙක්ට් කියනවා මේ මද්ද මේ උඹ මෙච්චර ගාණක් හොයනවා කියලා මට පේනවා. මමත් උඹේ වයස, මමත් උඹගේම ඩිග්‍රිය. ඒත් මට මෙහෙම නෑනේ. එතකොට ඌ එහෙම කම්පෙයාර් කරනවා. ඌ ජීවිත කාලෙ විඳවනවා. එතකොට මම කියනවා දැන් උඹ කසාද මැදලා උඹට ලස්සන වයිෆ් කෙනෙක් කියන උඹ ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා. මට එහෙම නෑනේ. මමත් එහෙනම් හිතන්න බෑ. ඇත්තනේ මමත් එහෙම ආසයින් ඉතින්. මට එහෙම නෑනේ. කියලා කියනවා. මම උට එහෙමත් තේරෙනවා. එහෙම නැති මිනිස්සු විඳවනවා. කියන්නේ ඒක එහෙන අවුලක්. කියන්නේ අපි අපේ සර්කල් එක තේරුම් ගන්න නෑනේ. එතකොට මාර අවුල්. සමහරුන්ට කරගන්න පුළුවන් දේවල් තියෙනවා, සමහරුන්ට බැරි දේවල් තියෙනවා. අර බල හුල් අනේ මට නෑනේ, අනේ මට බෑනේ කියලා ડિප්‍රෙෂන් හැදලා විඳවනවා. අන්තිමට කොහොද වෙන්නේ? ලෙඩ වෙනවා. මැරෙනවා මිනිස්සු. heart attack හැදෙනවා. අම්මෝ මට. මම ඒකයි අර කතාව කිව්වේ. ඔයාලටත් ඔක බලපායි. සර්කල් එක තේරුම් ගන්න. අපිට හැමෝම වගේ වෙන්න බෑ. අපි වගේ වෙන්න ඕන. තමන්ගේ සර්කල් එක තේරුම් නැත්තම් මේ මන් දන්නේ එහෙම සතුට කියන එක නැති වෙන ජීවිතය අපරාධ.